ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම අරන් ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. බුලට් channel එකක් පාවිච්චි කරලා කොහොමද ගෙදර ලස්සනට පිළිවෙලට තියාගන්නේ කියන එක තමයි අපි අද කතා කරන්නේ. එතකොට ගොඩාක් අයට තියෙන ප්‍රශ්නය තමයි ගෙදර වැඩ ගොඩ ගැහිලා, අස් කරන එක මහන්සි, හැමදාම අස් කරන්න අමාරුයි, මකුළු දැල් පිරීලා, බාත්රූම් එක හැඩි වෙලා, හොදන්න රෙදි ගොඩ ගැහිලා, අල්මාරිය කොච්චර ඇඳුම් නමලා දැම්මත් හැඩි වෙලා, ඔය වගේ ප්‍රශ්න අපි හැමෝටම තියෙනවා. එතකොට ජර්නල් එකක් පාවිච්චි කරලා කොහොමද අපි ගෙදර ලස්සනට පිළිවෙලට තියාගන්නේ? එතකොට මේක මමත් ඉගෙන ගත්තේ YouTube එකේම තියෙන වීඩියෝ එකක් බලලා. එතකොට මේක මං කරන විදිහටම ඔයාලට කරන්න කියලා දෙයක් නැහැ. එතකොට ඔයාලා ගෙදර උදේ හවස රැකියාවක් කරලා ඉන්න කෙනෙක් නම්, එතකොට බබෙකින් අම්මා කෙනෙක් නම්, එතකොට එක්කෙනාගේ ජීවන රටාවම මේක හදාගන්න විදිහ වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට පොඩි හරි අයිඩියා එකක් ගන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. එතකොට කොහොමද බුලට් ජර්නල් එකක් හදාගන්නේ ගෙදර ලස්සනට පිළිවෙලට තියාගන්න. ඉතින් මමත් මේක මුලින්ම පෙබරවාරි මාසෙ වල තමයි පටන් ගත්තේ. මට ජනවාරි කරන්න බැරි වුණා. ඊට පස්සේ පෙබරවාරි එක සාර්ථක වුණ නිසා මම මාර්තු මාසෙත් හදාගත්තා. එතකොට මේකේ මම මුලින්ම දාලා තියෙනවා health and habit tracker එක. ඉතින් මේ ගැන අපි අද ගොඩක් කතා කරන්නේ නැහැ. අද අපි කතා කරන්නේ අපේ ගෙදර වටපිටාව කොහොමද ලස්සනට තියාගන්නේ කියන එකනේ. එතකොට අපි home cleaning tracker එක ගැන තමයි අද ගොඩක්ම කතා කරන්නේ. ඉතින් home cleaning tracker එකට අනුවම අතු ගන්න, මොප් කරන්න, bedsheet change කරන්න, bedsheet towel wash කරන්න, bathroom clean කරන්න, ඒ වගේම මගේ ජනේල වීදුරු පිහින්න, ඒ වගේ දවස් වෙන් කරගෙන තියෙනවා. එතකොට මේ දවස් වලට අනුව මම මේ වැඩේ කරගෙන යනවා. එතකොට මම අතු ගන්නත් ඒ විදිහෙන් tracker එක හදාගෙන තියෙනවා. එතකොට අතු ගන්න මොකද tracker එකක් හදාගන්න අපි ඉතින් හැමදාම ඒක කරනවානේ කියලා ඕන කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ වුණාට අපි මේක කරලා ඒ කොටුව පාඩ කරද්දී අපිට හරිම සතුටක් දැනෙනවා. ඒ නිසා තමයි මම ඒකත් මගේ tracker එකට ඇතුළත් කරගත්තේ. එතකොට මොප් කරන්න මම මාර්තු මාසෙට අදාළ දින 31ක් තියෙනවා. ඒ දින 31 හැම ඉරිදාවක්ම, හැම බදාදාවක්ම සහ හැම සිකුරාදාවක්ම දාගෙන ඉන්නවා. ඒ වගේම තමයි bedsheet change කරන්න, bedsheet towel wash කරන්න, ඒ වගේ දේවල් කරන්න මම හැම සෙනසුරාදාවක්ම දාගෙන තියෙනවා. ඒ කියන්නේ සතියට එකක් මම දාගෙන තියෙනවා. එතකොට 7, 14, 21, 28 කියන දවස් ටික තමයි මාර්තු මාසෙ වැටලා තියෙන්නේ. ඒ වගේම bedsheet towel wash කරන්නත් මම ඒ දවස් ටිකම දාගෙන තියෙනවා. ඒ වගේම bathroom clean කරන්න, ඒ වගේම ජනේල වීදුරු පිහන්න, ඒ වගේම මකුළු දැල් කඩන්න, ඒ හැම දවසක්ම මම දාගෙන තියෙනවා. ඒ වගේම තමයි මම රෙදි හොදන්නත් ඒ විදිහටම දවස් දාගෙන තියෙනවා දින 31ම. මොකද එදාට අදාළව රෙදි ටික අපිට එතකොට එදාම හොදලා ඉවර කරන්න පුළුවන්. නැත්තම් අනේ තව රෙදි දෙක තුනක් තිබ්බොත් අපි මේක හිට ඒවත් එක්කම හොදනවා කියලා අපිට හිතෙන්න පුළුවන්. එතකොට එහෙම එකතු වෙලා අපි ඕනම තරම් ඕනම කෙනෙකුට ඒක වෙලා ඇති. ඒ විදිහට අද රෙදි දෙකක් විතර තිබ්බොත් මේක මම හෙටම හොදනවා අනිත් රෙදිත් එක්ක කියලා තියාගෙන ඒ විදිහට රෙදි ගොඩ ගහලා තියෙන අවස්ථා අපි ඕන කෙනෙකුට තියෙන්න පුළුවන්. එතකොට ඔය විදිහට තමයි මම මගේ home cleaning tracker එක හදාගෙන තියෙන්නේ. එතකොට ඔයාලට තියෙන දවස් අනුව, ඔයාලට නිදහස් තියෙන දවස් අනුව ඔයාලගේ මේ tracker එක ඔයාලට කැමති විදිහට හදාගන්න පුළුවන්. මම නිකන් idea එකක් ගන්න විතරයි මගේ tracker එක පෙන්වන්නේ. එතකොට ඒ වගේම තමයි දැන් අපි සාමාන්‍යයෙන් අපේ ගෙදර හැමදාම අතු ගන්නවා, හැමදාම අනිත් දේවල් කරනවා. හැබැයි අපි deep clean කරන්නම දවස් ටිකක් බෙදාගත්තොත් අපිට හරිම ලේසියි අපේ ගෙදර තවත් ලස්සනට තියාගන්න. ඒ කියන්නේ මම අපේ ගෙදර කොටස් 7කට බෙදලා තියෙනවා. එතකොට dining area එක, ඒ වගේම living room එක, ඒ වගේම kitchen එක, ඔය විදිහට ගෙදර තියෙන කොටස් 7කට බෙදාගෙන තියෙනවා. එතකොට මේ කොටස් 7 මම සතියේ දවස් 7ට බෙදාගෙන තියෙනවා. එතකොට deep clean කරද්දී මගේ මාර්තු මාසෙට අදාළව හැම ඉරිදාවකම මම මගේ living room එක deep cleanම කරනවා. ඒ වගේම හැම සඳුදාවකම මම මගේ dining room එක deep cleanම කරනවා. ඒ විදිහට මම සතියේ දින ටික මගේ ගෙදර කොටස් 7කට බෙදාගෙන deep clean කරන්නම දාගෙන ඉන්නවා. ඒ වගේම තමයි මගේ අල්මාරිය. එතකොට අල්මාරියේ කොච්චර ඇඳුම් නමලා දැම්මත් අපි හැමදාම අපි ඇඳුමක් ගන්න ගියාම මේක හැඩි වෙනවා. එතකොට ඕක අපි මේ ඔබලා ඇඳුම් නිතරම හැඩි වෙනවා. ඒ නිසා මම ඒක අලුතෙන් ඇඩ් කරේ මගේ පොතට. එතකොට ඒක මම අල්මාරියේ කොටස් 7කට බෙදාගෙන හැම ඉරිදාවකම මම මගේ අල්මාරියේ පළවෙනි කොටස හැඩි වෙලා තියෙනවා නම් ඒක අනිවාර්යෙන්ම මස් කරනවා. ඒ විදිහට කොටස් බෙදලා මම අල්මාරිය තස් කරන්න දාගෙන ඉන්නවා. ඉතින් මේ වගේ tracker එකක් හදලා ඒ හදන එකෙන් අපිට මොකක්ද ලැබෙන්නේ?
එතකොට ඒ ලැබෙන දේ තමයි පළවෙනිම එක තමයි අපි ලස්සනට පිළිවෙලට වැඩ කරන්න ඉගෙන ගන්න. අනිත් එක තමයි අපේ මානසිකව අපිට අමුතුම සතුටක් දැනෙනවා. ඒක ඉතින් කරලම බලන්න ඕනේ. ඒ වගේම කරන අය ඉන්නවා නම් එයාලා දන්නවා ඇති ඒක අපි ඒ දවසට අදාළ ඒ වැඩේ කරලා ඒක පාට කරාම ඒ දැනෙන සතුට. ඒ වගේම තමයි තවත් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේක දැන් අපිට ඉරිදට අදාළව අපිට තියෙන වැඩේ කරගන්න බැරි වෙනවා. මොකක් හරි දැන් අපි හැමදාම ගෙදර ඉන්නවා කියලා එකක් නැහැනේ. එතකොට අපිට ඒ දවස්වලට මොකක් හරි වැඩක් ඇදිලා අපිට ඒ වැඩේ කරගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මේක ඉරිදට තිබ්බ වැඩේ අපිට සන්දට කරන්න. සන්දට කරලා අපිට ඒ කොටුව පාට කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟට දැන් මම අපි ගෙදර ඇතුළ ඒ කොටස් කොහොමද ලස්සනට තියාගන්නේ කියන එක කතා කරා. ඊළඟට අපි ගාඩන් එක පැත්තට යමු. ඉතින් අපි දිනපතාම අපේ මුදල අතු ගන්නවා. ඒ අතු ගන්න එකට අමතරව මම ඩීප් ක්ලීන් කරන්න මගේ ගාඩන් කොටස් 7කට බෙදාගත්තා. ඒකට මගේ මුදුල කොටස් 7කට බෙදාගෙන තියෙන අර ගේ ඇතුළේ වගේම කොටස් 7කට බෙදාගෙන හැම ඉරිදාවකම මම මගේ මිදුලේ පිටිපස්ස කොටස අස් කරනවා. ඒ වගේම තමයි මම හැම සඳුදාවකම මගේ මිදුලේ වම් පැත්ත කොටස අස් කරනවා. ඉතින් මම මේ විදිහට තමයි මගේ ගේ ඇතුළත් මිදුල කොටසත් ලස්සනට තියාගෙන ඉන්න මගේ ජර්නල් එක පාවිච්චි කරන්නේ. එතකොට ඔයාලටත් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ගෑල්ලමෙක් විදිහට ලස්සනට පිළිවෙලට ජීවත් වෙනවා කියන එක ඇත්තටම ගොඩක් වැදගත් දෙයක්. ඉතින් ඔයාලත් මේක කරලා බලන්න. අනිවාර්යයෙන්ම මගේ මොන හරි අඩුපාඩුකම් තව මොන හරි අඩුවෙන්න දේවල් තියෙනවා නම් ඒ දේවල් මටත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා.